බලන්න බල්ලෙක් කාලානේ. තව එකකුත් අරන් ඇවිල්ලා අමතරව. ජැකට් එකක් ගත්තා අවුවට අවුවට ඔය මා කියන්න ඔයාලා අවුව. එන්න අවුව. අක්කම් මට හරියම රසින් හොන්දෝ ජැකට් එක දාගන්නේ. අවුව ඔන්න මෙන්න පාත් බලලා තමයි මම දාන්නේ. රසින් ඔයා එන්න කලින් ඉතින් වීඩියෝ එකේ මේකප් නැතුව ඉන්නේ. අපේ මේකප් එකේ පවුඩර් එකයි ලිප්ස්ටික් එකයි අයිලයිනර් එකයි. දැක්ස අපව මේකප්. ඒ සිම්පල් මේකප්. සිම්පල් මේකප්. හැබැයි මේකප් උත් තියෙනවා මේ පක්ලු. මේ පක්. මේකප් එකක් තියෙනවා. අයිලයිනර් එක දෙන්න යන්නේ නැක් අයිලයිනර් එක. අයිලයිනර් පෙන්සිල් එක. යන්නේ බලන්න බල්ලෙක් කාලානේ. මේ ඉන්න භයානක බල්ලෙක් ඉන්නවා අපේ ගෙදර. ඒ බල්ලා තමයි මෙයා කාලා තියෙන්නේ. මේ ආදරෙන් හදන බල්ලා. මේ කාලා තියෙන්නේ. මොකද දන්නව? කාලාගෙන ඉන්නේ. අයරගේ චූටි. අයරගේ චූටි කාලා තියෙන්නේ. අන්තිමට දාන්න යනවා. පව්වනේ බෙහෙත් ඒ විදින්න. සතියේ දවස්වල අද සෙන්සර් දෙවිද 8 ඉඳන් 12 වෙනකන් තියෙන එන්නත් විදින්න. පෝලිං නෑ නේද? ආ පෝලිං නෑ. මේ කාඩ් එක මේ ඉන්ජෙක්ෂන් ටිකක් ගහලා තියෙන මම හිතන්නේ අන්තිම දෙකද නේද දෙක මම හිතන්නේ. නෑ හතරක් ගන්නවලු සාමාන්‍යයෙන්. On the way to Ragama hospital. හා දන්සල් ඇප් එකක් තියෙනවා අපි ඇප් එක හරහා කොහෙද දන්සල් තියෙන්නේ කියලා හොයලා අරන් බලාගෙන ගිහින් අපි යන්නනේ අපි අකවුන්ට් ඩවුන්ලෝඩ් කරලා ඒ අකවුන්ට් යමු දන්සල් ඇප් එක. චාල බීතිකා ප්‍රතිකාර එන්නත් කාමරේ. ඉන්න. ඔව් විතර? ආ? වෙන? වල්ලගල කාඩ් එක වල්ලෙන් බින්ද. ඔව්. එකයි විදින තියෙන්නේ. අත් දෙකට තියද මේ? ආ දෙකයි. කකුල් දෙකටත් තියද්දා නේද ගිය පාර? ඔව් ඊළඟ පාරක් තියෙනවා. ඩේට් එකක් දාලා දෙන්න. පළවෙනි දවසේ? තව දවස් 4ක් එන්න ඕනේ. දැන් දවස් 3ක් විතරයි. දැන් දවස් 3ක් ආවා. දැන් ආයෙත් 2 dose 1 dose. ඒකෙන් තව දවස් 4ක් එන්න ඕන. එළනම් පොලිමේ ඉන්න තිබුණා හැබැයි. ඉන්ජෙක්ෂන් කීයක් ගන්නද? ඒ පොලිමේ හිටියේ නේ ටක් ගාලා කරගත්තා. චාන් පොඩි ડોක්ටර්ගේ කාර් නෙවෙයි. ડોක්ටර්ගේ කාර් එක ඉංග්‍රීසි ෂේප් එකේ තියලා වුණා. ડોක්ටර් අසෙන් හෙට්ටිය ආරච්චිගේ කාර් එක මේ ડોක්ටර් අෂෙන් හෙට්ටිආරච්චි. වෙලාවට ડોක්ටර් කෙනෙක් උනේ නැත්තම් මෙතනින් කොහොමද පාක් කරන්නේ? රාගම ස්පිරිතාලේ ડોක්ටර් කෙනෙක් උනේ කියලා ඇත්තටම අෂෙන් හෙට්ටිආරච්චි. බාප්පා කෙනෙක් ඉන්නවා ડોක්ටර් කෙනෙක් රාගම ස්පිරිතාලේ. ඇද්ද සයිරා? ඉස්කෝලේ හැමතැනම ගිහිල්ලා කියන්න. ડોක්ටර් අෂෙන් හෙට්ටිආරච්චි. ස්පිරිතාලේ. මෙතන පාගින් එකේ කට්ටිය එන්න කලින් යන් සිකියුරිටි ලයින් එකට. ටක් ගාලා. ටයිම් එකක් තියෙනවා ඩේට් එකක් එක්ක. දැන් කාඩ් එකේ තිබ්බේ 8 ඉඳන් 12 වෙනකම්. ඒ සෙනසුරාදා ඉරිදයි. සතිය දවස් වලට වෙනම ටයිම් එකක් තියෙනවා. ආ. ඉක්මනට වැඩේ වුණාද? ඒකනේ. නේ? බල්ලෙක් කාගෙන ආවත් පාඩු නෑ නේද? ඔව් පිස්සුද වස්තු මොනවද කියන්නේ ඔය? ඉන්ජෙක්ෂන් එක ගහද්දි කොච්චර අමාරුද උණ ගන්නවා. පිස්සුදානේ. ඒක අර කියවන්න අනිත් තියෙන්නේ. එක මේ එහෙම විදින් පළවෙනි දවසේ විතරයි නේ. ඉතින් පළවෙනි දවසේ පුතේ උණ ගත්තනේ. ඒක හොඳ නෑනේ. අමාරු වෙනවා ගෑඟට. සීචාර් සුපරි. බායි එහෙනම්. ආයි. දුවලත් ඉවරයි. මේනේ. මේනේ අර වාසේක. මොකද ආග බලන්න. ආ මේනේ. මගේ නම විතරක් කියලා අයිති කරන්න නම්බරෙත් එක්ක මම බය නැති ඉඳා මට ට්‍රාන්ස්ෆෝමර් දෙක තුනක්